ඔයා PC එක මෙහෙම ෂට්ඩවුන් කරනවා නම් දැම්ම නවත්තන්න. එහෙනම් කොහොමද ෂට්ඩවුන් කරන්නේ? ඔයාලා මෙච්චර කල් හිතන් ඉඳලා තින්නේ ඔයාලගේ ෂට්ඩවුන් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ PC එක ෂට්ඩවුන් වෙනවා කියලා. ඒත් එහෙම නෑ. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් ස්ටාර් බටන් එක උඩ රයිට් ක්ලික් කරලා ඉවරලා ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා ඒකේ පර්ෆෝමන්ස් වලට ගිහිල්ලා ඉවරලා CPU එක යටතේ යටම තියෙන අප් ටයිම් කියන ටයිම් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට ඔයාගේ PC එක අන්තිමට ඔෆ් කරපු දවස. ඉතින් ඔයාට අද ඉඳන් නම් එහෙම වෙන එකක් නැහැ. ඔයා PC එක ෂට් ඩවුන් කරනවා නම් ඔයාගේ PC එකේ කීබෝඩ් එකේ shift බටන් එක ප්‍රෙස් කරන් ඉද්දිම ෂට් ඩවුන් බටන් එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරාට පස්සේ වෙනදට වඩා ෂට් ඩවුන් වින්ඩෝ එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ CPU එකේ අප් ටයිම් එක කීයද කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ යූස්ෆුල් දේවල් දැනගන්න මෙන්න මෙතන තියෙන නිකන් තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන්නත් PC එකක් හරි ලැප්ටොප් එකක් හරි පාවිච්චි කරන යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් මේක අමතක වෙන්න කලින් මේ වීඩියෝ එක ෆේවරිට් දාගෙන තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් එකකින් හම්බ වෙනකන් ජෙනුයින් ටෙක්නෝ ෆලෝ කරලා